හෙලෝ යාළුවනේ. ඔන්න ඉතින් මම අදත් අරගෙන ආව පුංචි ඔපිදුප්පයක්. ඔපිදුප්පයක් කියන්නේ මේක පුංචි ලස්සන කතාවක්. හැබැයි අලුත් සුබ ආරංචියකුත් එක්ක. තිසර පෙරේරා ලංකාවේ හැමෝම දන්න සුපිරි ක්‍රිකට් තරුවක්. එතකොට තිසර පෙරේරා කලින් විවාහ වෙලා හිටියනම් පාසල් කාලේ ප්‍රේමයත් එක්කම තමයි. ඉතින් පහුගිය වසරේ අපිට දැන් වසරකට කලින් අපිට දැනගන්න හම්බුණා තිසර පෙරේරා සහ ඔහුගේ කලින් බිරිඳ වෙන් වෙලා ඔහු නැවත විවාහයක් කරගත්ත කියලා. ඒ වෙන කවුරුත් එක්කවත් නෙමෙයි. අපි දන්න දක්ෂ රංගන ශිල්පිනියක් වෙන තනාෂා හතරසිංහගේ නංගි නිෂිනි හතරසිංහත් එක්ක. තිසර පෙරේරාගේ පළමු විවාහයේ දික්කසාදේ පුවත ලැබුණු සැනින්ම විවාහයේ පුවතත් අපිට අනිත් පැත්තට එළියට ආවා. විවාහයේ පුවතත් එක්කම වගේම ඔහුගේ පළවෙනි දුව තිසාරාගේ ඉපදීම ගැනත් අපිට දැනගන්න හම්බුණා. ඉතින් පහුගිය දවසක තිසාරාගේ පළවෙනි උපන්දින පාර්ටිය පැවැත්වුණා. ඉතින් ඒකට නළු නිලියන් ප්‍රභූවරුන් එතකොට අපේ රටේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවා පැමිණියා. ඉතින් මේ උපන්දින පාර්ටියත් එක්කම අපිට අලුත් උණුසුම් පුවතක් එළියට ආවා. ඒ තමයි තිසර පෙරේරාගේ බිරිඳ නිෂිනි හතරසිංහ දෙවන වරටත් මවක් වෙන්න යනවා කියන එක. තිසාරට පුංචි නංගියෙක් හරි මල්ලියෙක් හරි හම්බෙනවා සෙල්ලම් කරන්න. ඉතින් මේ පුංචි පවුල දැන් ගොඩාක් සතුටින් ගොඩාක් ලස්සනට ආදරෙන් ජීවත් වෙනවා. මිනිස්සුන්ගේ ජීවිත වැරදි තමයි හරියන්නේ. ඉතින් අපි මේ දෙන්නගේ අනාගතයට සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් තිසාරගේ පුංචි නංගි හරි මල්ලි හරි එනකන් අපිත් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් අපි හැමෝම මෙයාලගේ ජීවිතයට සුබ පතමු. ඉතින් එහෙනම් ආයම ඔප්දූපයක් අරගෙන එනකන් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම පුදු සරණයි. බයි.